හලෝ ගයිස්, ඔන්න මම අද ආවා රුමේනියාවේ බ්‍රසෝ ෆිල්ඩියුරා කියන ගම්මානේ ගොවිපොලකට පොඩ්ඩක් ඇවිදින්න ආවා. ඉතින් මෙන්න මේ විදිය දර්ශන. ඉතින් ඔය මේ හැමතැනම ගොවිතැන් කරලා තියෙන්නේ. ඔය ඉස්සරහා පේන්නේ අල කෑල්ලක්. බඩිරුඟු හිටවලා තියෙනවා. මෙතනත් අල තියෙනවා. ඉතින් බඩිරුඟු අල කිව්වම නම් අපි දන්නවා කොහොමද කියන්නේ. ඒ වගේ ගස්, ඒ කියන්නේ කොහොමද හැදෙන්නේ? බඩිරුඟු ගහ මේ වගේ, අල ගහ මේ වගේ. නමුත් අපි දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම මමත් දැනගෙන හිටියේ නැහැ. අබ ගහ අපි පාවිච්චි කරන අබ තියෙන්නේ ලංකාවේ. ඉතින් අබ ගහ මොන වගේද කියන්නේ? මෙන්න මේ විදියයි අබ ගහ. මේ ආයෙම තියෙන්නේ අබ. ඉතින් මේ ඒරියා එක සම්පූර්ණ ගොවිතැන් කරන්නේ. මේ කාලේ රස්නේ කාල නිසා. ඉතින් මෙන්න අබ. මේ තියෙන්නේ අබ කරල්. මම පෙන්නන්න වේලිච් එකක් තියෙනවා ටිකක්. ඒක නම් අබ වැටිලා. මෙතන තියෙනවා නේ. මේ තියෙන අබ කරල. මේක ඇතුලේ තියෙනවා දිගරින්න බෑ. මේක ඇතුලේ තියෙනවා මේ අබ ඇට. ඉතින් මේ ආයෙම තියෙන්නේ අබ. රුමේනියාවේ ඉන්න අය නම් මේක දන්නවා. ඉතින් ගොඩක් අය දන්නවත් ඇති. නමුත් මම නම් ඇත්තටම දැක්කේ මෙහි ආවට පස්සේ අබ ගහ මොන වගේද කියන්නේ. මෙන්න මේ විදිහයි ඉතින් රුමේනියා ෆිල්ඩියුරා නගරයේ ගම්මානේ ගොවිපොළ. ඕකේ ගිහින් එන්නම් බයි.